ඔන්න අපි හන්තානේ සඳකිරි සෑය බලන්න යන අතරතුර අපිට කෝවිලක් දකින්න ලැබුණා. අපි මේ කෝවිලට නැවතිලා ආවා. බලන්න ඔයාලත් අපිත් එක්ක සහභාගී වෙන්න මේ කෝවිල වැඳ පුදා ගන්න. කෝවිලට අපි ගොඩ වුණා. ඉතින් එහි ස්වාමි තුමාත් ඉන්නවා. අපි අහලා දැනගමු මොකද්ද මේ කෝවිල කියලා. ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවද මේ කෝවිල ගැන? කෝවිල කියන්නේ මම ඉස්සර පොඩි ඉස්කෝලේ යන කාලේ පවා මම දෙවියන්ට බුදුන්ට බොහොම ලෙන්ගතේ. ඒ කියන්නේ දෙවියන්ට බුදුන්ට හරි ආසයි හරි ආදරේ ඉස්කෝලේ යන කාලේ පවා. මම ඉස්සර මෙතන ඉන්න බ්‍රහ්මදාතා ළඟදී කන්ද උඩ තමයි ඉස්සර මම හිටියේ. කන්ද උඩ තමයි ඉස්සර හිටියේ. එතන ඉන්නකොට ඉස්කෝලේ ඇවිල්ලා ආපු ගමන් මම මල් කඩනවා. අදී මල් කඩ ගියාම ඒ කාලේ මට මතකයි රුපියල් 5 කොල 2 කොල තිබ්බා. එතකොට මම නුවරට යන්න හදාපුවාම නුවරට යන්න මට නෝනා බස් එකකින් සල්ලි. ඉතින් මම මොකද කරන්නේ කිලෝමීටර 6ක් 7ක් විතර පයින් යනවා. ඒ තරම් භක්තියයි දෙයියන්ට බුදුන්ට. මම අදලා හඳුන් පුරගෙන ආපුවම ඔක් කපනවා 5ට. කූර එක දවසක් පත්තු කරොත් එක දවසයි. කෑලි 5ට කපාපුවම දවස් 5ක්. ඉතින් ඔය විදිහට කාලය කළමනා කරගෙන කොහොම හරි නාන්ට ගියාපම ඉතින් බොහොම අමාරුවෙන් ඉතින් හඳුන් පුරු කපුපත් ගන්නවනවත් කමක් තිබෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි අර පුළුවන් විදිහට මම කල්පනාකාරණය කරන දෙයියන් මුදල් උපත්තානේ කියලා. ඔහොම ඉඳලා මම ඉතින් කෙටියෙන් ඔබතුමියට කතාව කියන්නේ. ඔහොම ඉන්නකොට 1980 විතර මම දෙයියෝ සජීවම දැක්කා. අපේ අම්මගේ තාත්තගේ වත්තේ තමයි මම ඉස්සර ඉන්නකොට එතන ලොකු පහනක් පත්තු කරා. ඒ පහන පත්තු කරන්නේ 6ට 7ට. මම එකල පහන පත්තු කරලා පල්ලෙහාට එනකොට කවුද පහනලක හිටගෙන ඉන්නේ. අවුද මේ මනසයා කියලා පහනලකට යන්න අර රූපේ අහසේ උසටම උස ගියා. එකපාරට නැතුව ගියා. ආයෙ දවසක් ගානේ කාලියම්ම සජීවම දැක්කා. ඉතින් දෙවියන් කරේ තව භක්තිය වැඩි වුණා. අපේ ඔහොම ඉඳලා 1985 පස්සේ තමයි මට හිතා ගන්න බැරි දෙවුවා මේ මට ලැබුණා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙම ඉඳලා එතන උදව් පිළිකරලා ඉස්සෝල සෙනගක් වෙනවා. නම කියලා කාරණේ කියලා අපිට කියන්නේ එහෙම කියලා තමයි කාලියම්ම කියලා වරම මට ආපුවම අඬ ගන්නවා. ඉතින් ඔහොමදලා විශාල පිරිසක් නෝනා මාලකට ආවා. ඇවිල්ලා 1996 විතරනකොට මට ඒ ගෙදරින් පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ඉඳ මේ ඉඳපා කියලා සහෝදරයෝ පොඩි කටල් එකක් දැම්මා. ඇත්ත කියන්න බෑ ඊළඟට ලබු කියන්න නැහැ. ඊට පස්සේ මම ඒකට සැලුනේ නැහැ. අමන්න වුණ ප්‍රශ්න ඔක්කොම දරාගෙන මම ඉතින් දේව කටයුතු කරගෙන හිටියා. ඒ ඉන්න අතරේ කාලියම්ම මට තවදා හීනෙන් ඇවිල්ලා කිව්වා මේ පවුකාර මිනිස්සු ගලු උඹ ඉන්න එපා කිව්වා. ඉතින් මට යන්න තැනක් තිබුණේ. ඊට පස්සේ මේ මම මේ දැන් ඉන්න ඉඩම මේක හිටියා පවුල් 500ක් විතර. එක මිනිස්සුන්ට මේක හරි ගියේ නැහැ. අන්තිමේදී හිටියේ ක්‍රිස්තියානි නෝනා කෙනෙක් හිටියේ. ඊපස්සේ ඒ නෝනා කැතලින් ඊට පස්සේ මට කිව්වා තාමේ මේ ඉන්න සාමිතුමාටම දෙනවා පිනා. මොකද අපි කැමති දෙයියන්ට මම මේක දෙනවා. ඊට පස්සේ නෝනා 1997 රුපියල් 86ක් දීලා මම ඊටම ගත්තා. ඊටම අරගෙන ඊට කලින් මට දෙයියෝ කියන්නේ කිව්වා රාවණ හනුමා කාලේ මගේ තාත්තගේ පරපුර දේවාලයක් කරපු තැනක් තියෙනවා. මේ ගමේ කොහේ කියලා. තැන මට කිව්වේ නැහැ. ඉතින් මම කලබල වෙනවා. ඊට පස්සේ ඉඳලා අපිට එහෙම ඉඳලා මේ දේවාලේ ඉඳම මම ගත්තා. අරගෙන මේක අඩි 15ක් විතර අඩි 60ක් විතර බැලුව ගන්නලා කරුවා 90. ඒ කපනකොට පොඩි පොඩි ගල් ඇවිල්ලා 30 වල කොටුවා මට හම්බුණා. එතකොට දේවල් තිබිලා තියෙනවා රාවණ කාලේ. ඒකට මේක නායක කිව්වා. ඊට පස්සේ කොහොමද නම්ලා මම මේ ගොඩ කියලා මාසෙක 11ක් දැවුවා. මාසෙක 11 ඉඳලා 2001 මම මෙතෙන්ට ආවා. කදින්නේ. ඒ ඉස්සරහට මේකෙදි පොඩ වහලයක් ගහලා. වහලයක් ගහලා තිබ්බේ උඩුවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? ඉතින් මේ විදිහට 2001 මෙතෙන්ට ඇවිල්ලා ලක්ෂ සංඛ්‍යාත ජනයා එන ගානේ
දැන් මිනිස්සුන්ගේ දුක දැන් ඔබතුමාගේ ඔබතුමියගේ මොන හරි ප්‍රශ්න තිබුණොත් මට ගියාපො මම ඒක කරලා දෙනවා. එතකොට ඒක ඔබතුමියට හරියනවනේ. එහෙම නැත්නම් ඔබතුමාට හරියනවා. ඊට පස්සේ ඔබතුමාට මොන හරි බැලෙන්න පූජා කරනවා. පිත්තල පන්නක් දෙන්නම් කියලා පුරුදු වෙනවා. රත්තරන් දෙන්නම් කියලා පුරුදු වෙනවා. සල්ලි දෙන්නම් කියලා පුරුදු වෙනවා. මොනවා හරි පුරුදු වෙනවා. එතකොට අන්නේ ඉෂ්ට වෙච්චාම ඔබ දෙගොල්ලෝ මේක දෙනවනේ. ඉතින් ඒ වගේ විශාල දේවල් මට මිනිස්සු දේවල් පූජා කරනවා. ඒ කාරණා කියලා දීපු පිත්තල වහන් තමයි අර පල්ලෙහා උතුමා එනකොට ඔය දැක්කේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කරුණා හරි කියලා පූජා කරු බාර. දැන් මේ මෙතන උතුමාට වෙනවා. මේ තිරු පහන් ඒ මෙතෙන්ට ආපු ප්‍රතිමතුන්ගේ කරුණු කාරණා හරි ගිහිල්ලා දීපු පහන්. ඊට පස්සේ 2001 මා මෙතෙන්ට ආවට පස්සේ කලගුණ තරග. කලගුණ තරග කියම අපේ ළඟ තිය යුතු විශිෂ්ට ගුණාංගයන් නේ. ඊට මම මොකද කරන්නේ? මම ඉතින් කෙටියෙන් කියන්නේ ඊට පස්සේ මම මොකද කරන්නේ? කාලියම් මට කලගුණ තරගන්න ඕන ලස්සතන් කියන ජනියට වදින්නත් දෙවියෝ සතුටු වෙන්නත් එළ කෝවිලක් හදන්න ඕන කියලා හිතාගත්තා. නෝනා කෝවිල කියන්නේ දෙමළ වචනයක්. කෝවිලටම දේවාලය කියන්නේ සිංහල වචනයක්. දෙකම එකයි. නමුත් අර හින්දු ජනතාව කියන කෝවිල කියලා. අනිත් එක නෝනා දෙවියන්ට ආවේනික தත්ත්වය වෙනයි. දැන් අපිට නම් පිටි හතරක් නැන්දා වහලයක් ගහුවා ඒක ගේ. ඒ විදිහට දෙවියන්ට හදන්න බෑ. දෙවියන්ට මේ විදිහට හදලා උඩට කෝමරේ බඳලා දේව රූප හදලා ඒ ලස්සනට හදන්න ඕනේ. ඒක තමයි දෙවියන්ට ආවේනික தත්ත්වය. ඒ ගයක් විදිහට දේවාලයක් කෝවිලක් දෙවියන්ට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඉන්දියාවෙන් 2015 ගෙනාවා. ඉන්දියාවෙන් 4 දෙනෙක් ගෙනල්ලා 2015 ඉඳන් 2018 දක්වා මේ දේවාලය අර වහලේ ගලවලා කෝවිලක් වඩ හැදුවා. ඊට පස්සේ නෝනා පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණා. ඒවා හදන්න ආයෙත් 2015 ඉඳන් 2018 දක්වා හැදුවා. අතර විරුද්ධ කෙනා. ආපු වැඩ කෙරෙවල ඉන්නකොට වැඩ නවත්තුවා. ඊට පස්සේ එයාගේ වීසා ලැබුණා. මම ඉන්දියාවට ගියා. ආපහු මේගොල්ලෝ මොකද කරන්නේ? මම ගෙන්න ගත්තේ 2020. එතකොට නෝනා කොරෝනාවනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපු ඉන්දියාවට ගියා. ඊට පස්සේ 2022 ගෙනල්ලා තමයි මේ ඉතරා පිළිම හදලා මේ දොරවල් හදලා අතන සෝංගාලිය මට වෙනම කුටියක් හදලා ඒ සියල්ල අවසාන කරේ දැන් මාස 5කට වාගේ උඩදී. ඉතින් මට මේ වෙනකොට ගිහින් 3 කෝටි 98 ලක්ෂයක් මේ දේවාලයට වියදම් කරන්න ඔබතුමිය ඔබතුමා ගන්නවා. විදේශිකයෝ කියන්නේ දැන් ඉන්දියාවේ සල්ලි අපේ සල්ලි වලට ගැලපෙන්නේ නැහැ. ඒක සමානක් නැහැ. ඉන්දියන් කාර්යවල දවතර මම අපේ ලංකා සල්ලි ගෙවන්න රුපියල් 10000. ඒ 10000 ඉන්දියාවේ රුපියල් 2500යි නැත්නම් 2000යි. ඉතින් ඒ නිසා අද විශාල මුදලක් මම මේ වැය කරලා මේ දේවාලය හැදුවේ අර බුදුහාමුදුරුවෝ කරන කලගුණ තරගන්න කියලා. ඉතින් අර මම ඉස්සරහවල ටිකේ පයින් අඳුරුගුරක් ලැබුවා පහට බස් එක යන සල්ලි නෑ. ඒකට ආයේ ඒ කාලේ මේ මට තිබ්බේ නෝන ඇඳ ගන්න. මම ගියාම සමහරක් දිලවිට සබන්න දුනාලක් තියෙනවා තරම නැතුව නිකන් නාලක් තියෙනවා. ඒ එතකොට ඒ තරමට මේ තත්ත්වයටම උත්සාහ කරනවා. උත්සාහ නැත්නම් අපේ ජීවිතේ අලසයි. උත්තාන වේගයේ තේරෙන අපේ ජීවිතේ බැලේ. ඉතින් ඒ නිසා එදා පොන්චි තැන ගිහින් මිනිහා අද හදිනවම වතු දෙනවා. මනන්නටයි වගේ. ඉතින් එදා පොන්චි වෙට ඉඳලා උත්සාහය තමයි මේ තත්ත්වයටපත්. ඉතින් තා කෙටි අතීත කතාව කියුවොත් ඔබතුමියට ඔබතුමාට දැනගන්න තාම කෙටි කතා ප්‍රොජෙක්ට් එකක් වෙනවා. නැත්නම් විඩියෝ කතාවක් දිගයි. කෙටි කරලා දෙන්න. ඒ තරම් පුංචි තැනක ඉඳලා මම මේ තත්ත්වයට ආවේ. මේ අතරතුරදී ඔබතුමාට ප්‍රශ්නේ වැතුනේ නැද්ද? මේ අතරතුරදී නොයෙක් දෙනා කොයි ගැහිලි ගහුවා. හැබැයි ඒකට මම වැටුනේ. ඒ ගහපු කට්ටියට හොඳට කාලේ මතක වුණා. අපි සිංහලයා අර ඉතිහාසයේ තියෙන මොඩයා කියලා කෙනෙක් දිනු වලට උන් කැමතියි. ඉතින් නොයෙකුත් දේවල් මට කරා. නොයෙකුත් අපහාද අවනින්ද කටකද හැබැයි උකුටම නැති වෙන්නම දුන්නා. සමාන බලවේගයක් එක්ක ඉන්න කෙනෙකුට පහත කරපුවම එතනින්ද දෙයියෝ කරපන් කියන බැලෙන්නම දෙනවා. එහෙම ගොඩාක් දෙනෙක් වාහන වලට යට වුණා. යාළුවා ගිහින් වාහන හැප්පුණා. වාහන පොඩි වුණා. ඔය ගම්පහ ගෙදරදී ටිපර් කන්දේකට මිනිහ කවුලා යට වෙලා ගියා මට අපාරේ ගිහලා දැස්සේ.
ඒ සියලු දෙනාම විනාශ වුණා. යාළගේ පෞල් ජීවිත බව විනාශ වෙලා. නමුත් මම හොඳට සත්‍ය ධර්ම ජයගනී කියන්නේ නිවැරදි කෙනෙකුට කොච්චර මන ගැහුවත් නෝනා වදින්නේ. ඔබතුමා එයාට සමාව දෙනවා. ඒවා ඇවිල්ලා එයාලා දැන් අපි කෙරුවක් නැතත් මහත්තයෝ යම් කෙනෙකුට යමක් කරාම එයා එක බාර ගන්න ඕනේ. අනිවාර්යෙන් එයා කැමැත්ත එක හොඟමැත්ත එක දිත්ත ධර්ම වේදින විපාක යාලට පරිසම් දෙනවා. දැන් මහත්තයා දන්නවා අපි දැන් රබර් බෝලයක් කරන් ගහනකොට බිත්තියට රබර් බෝලයක් කියන බිත්තියට ගහපුවාම හරි ගල පරුවෙන් දෙකට ගහම මේ බෝලේ කාපත් දෙනවා. අපි පස්සෙන් වටමෙන් ඒවා ගැන මම කියන හොඳ ඒවා නරක ඒවා අන්තිම මටම බාර ගන්නවා. ඉතින් ඒවා ගොඩාක් මිනිස්සුන්ට බාර ඒවා බාර අරගෙන විනාශ වෙලා තියෙනවා. නමුත් මම හොඳට තියෙනවා. නමුත් මේ මිනිස්සුන්ලා තමයි කියලා මම සතුටු වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ආයාපකක් වුණා කියලා මම සතුටු වෙනවා. මොකද මම කරන්නේ හරි දෙයක්. කොයි තරම් ගැහිලි ගැහුවත් දැන් කෙහෙල් ගහට අරටුවක් නැන්නේ. ඕන බුලකට මතුරු ගහන වැටෙනවා. බුද්ධ තේක පළු දීරවලට හොඳ අරටුවක් තියෙනවා. ඕන හුලකට ඔරොත්තු දෙනවා. ඒ වගේ තමයි ගුණධම් රකින්න මිනිහා අරටුව තියෙන තේක ගහ බුරුත ගහක් වගේ. ගුණධම් නැති මිනිහා අනුන්ට ඔය මෙතුමා කිව්වා අනුන්ට ඔය අපහාද උපහාද කරන මිනිස්සු හරියට කෙහෙල් ගහක් වගේ. ඒ මිනිස්සු කොයිලාරි හරි පුතෙන් හරි බිලිවි. කෙහෙල් ගහගෙන කොයිලාරි වැටෙලා ඉන්නේ. නමුත් තේක බුරුත මෙල්ල වැටෙන්නේ නැහැ. සබිමත්යි. ඒ වගේ තමයි ගුණධම් රකින්න මිනිහා සබිමත්යි. කොයිතරම් ගැහුවත් වදින්නද බුදුරජාණන් වහන්සේ ගැන හිතාපු උන්වහන්සේ කොයිතරම් දේවල් කරාද? නමුත් බුදුහාමුදුරුවෝ සැලුනේ නැහැ. අදත් අරුමේ 2567ක් වුණා අදට ජීවමාන තියෙනවා ධර්මයේ. ඒක තමයි සත්‍ය කියන්නේ. අපිට කොච්චර ගැහිලි ගහුවත් ඉතින් මේවා දිනු කරන මොහොතේ ඉන්නවනේ. ඒවා ඒ කකල යාළුවා උඩට යනවා මිසක් අපි උඩට එන්නේ නැහැ. මොකද අපි යන්නේ හරි පාරේ. වැරදි පාරේ යනවා කියන්නේ ඉරිසියා ක්‍රෝධේ වෛද්‍ය මෙදිනකේ දීුවන් තරහා ගන්න බෑ. ඒවට කට කතා අපහාර උපහාර නොයදී කරන මිනිස්සු ඒ සිතුවිල්ලම ඉලහලා. දැන් මෙතන වැඩ කටයුතු සිදු කරන්නේ සාමිතුමා විතරම අවසානවරු දැන් වෙන කවුරුත් මම ගෝල වෙන හතර දෙනෙක් කට්ටිය තමයි දැනටම දේවල් වලට තාවත කරන මට බත්තාන කරගෙන යනවා මිසක් මේ පරිපාලනයේ පරිපාලනයේ මගේ ඇත්තේ ඒ සමාජයට උදාගෙන දැන් අර ෆොටෝ පුතුමාට වෙන්නේ ඔව් මම දෙක සමාජ සත්කාරයකුත් කරනවා ඔබතුමා. ඒ ගැන ඒ සමාජ ඒක පොඩ්ඩක් වැදගත් අපිට. අසරණ සරණ කියලා වැඩසටහන. කියන්නේ අසරණින්ද සරණ. ඉතින් ඒ දේවාට ගොඩාක් දේ හම්බ වෙනවා. දවුතුමියගේ අත්‍ය පරිත්‍යාග කරන එකෙන් මේ 25000ක් අයින් කරන්නේ සමාජ සේවයට. 25000ක් තියෙනවා මේකේ නඩත්තු. 25000ක් තියෙනවා මගේ අනාගතේ මේ අපිට අවශ්‍ය දේපල් බුදුහාමුදුරුවෝ දෙන්නේ නේ. ඉතින් ඒ විදිහට හම්බ වෙන බොහෝ දේ හම්බ වෙනවා නේ. හම්බ වෙන බොහෝ දේ දුක්ඛතුන්ට දෙනවා. නාදින්නම් පලන් හොද්දී කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ පළ තියෙන්නේ දෙන මනුස්සයා. ඒකෙන් මම අර වෙලී කිව්වේ දැන් මට කොච්චර ගෙහෙලි ගාවොත් මම වැටෙන්නේ නැත්තේ ඒකනේ. මොකද මං කරන්නේ හොඳ දෙයක් නේ. අසරණ මිනිස්සුන්ට පිට වෙනවා, දුප්පත් මිනිස්සුන්ට පිට වෙනවා. ගෙවල් හදලා දුන්න 52ක්. ඔබතුමා සාක්ෂි ගන්න පුළුවන් අර ෆොටෝ බැලුවොත්. කොල්ලතු ගෙවල් වල තමයි නෝනා මේ මිනිස්සු ජීවත් වෙන්නේ. 52ක් එක්ක රට වටේ. වියලිය නන්දිකඩා කලපු තොස්පි ගල නොගිය තැනක්. වියලිය ආහාර දෙදුවා, ගෙවල් හැදුවා, ඉස්කෝල පාසල් උපකරණ දුන්නා. ඔය දපානේ ආදිවාසී නායකතුමාගේ කෞතුකාගාරයකද ඒකට සම්පූර්ණ පරිගණක දුන්නේ මම තමයි. පරිගණක. ආදිවාසී නායකතුමා දෙපොඟුල් කාලේ මෙයාම මේ පිළි පූජා කරනවා. ඉතින් ඒ වගේ අන්ත අතරන මිනිස්සුන් අනන්ත අපේ ඉස්කෝල වල පොත්පත්, පෑන්, පෙන්තල්, නිල ඇඳුම්, සීල් ගන්න අම්මලාට සුදුලේදී ගෙවල් දොරවල්, වියලි ආහාර, හාල්, සීනි, සබන්දේ, ගොල, කිරි පිළිද නොකරන දෙයක් අදටත් දෙනවා. මම මේ ළඟදී මගේ කුඹුරු දින අක්කර 20 දෙයියත් එකයි ඒ ප්‍රදේශෙම වතුර බොන්න නැහැ මිනිස්සුන්ට ලක්ෂ 4ක් වියදම් කළා දැන් මාද 3කට දිලු ප්‍රොජෙක්ට් එකක් මම දාලා දුන්නා මගේ සල්ලි. දෙයියත් එකයි. ඉතින් ඒ වගේ කොයි තරම් වනේ ගැහිලි ගහනවද මම කියන සේවය යනවා මම දැන් කිනේ යනවා ඒ පුණ්‍ය සත්‍යෙ මා වැටෙන්නේ. ඔබතුමාට සැලකිය යුතු ආදායමක් ආදම කියන දැන් මම මුතුමනි කිව්වා මිනිස්සු ලස්සන පූජා කරලා 35ක් අයින් කරන සමාජ සේවාව. ලැබෙන ආදායමද නෑ මේ ආදායම දේවාලයට මෙච්චරයි කියලා නිගමනය කරන්න බෑ. ඒ කියන්නේ මිනිස්සු යන්නේ නැති කියන්නේ. දැන් මිනිස්සු දවසකට 10 දෙනෙක් ආවොත් අපි නිකන් හිතමු ඒ 1000 ගන්න පන්තිවල තිබ්බොත් එතන අපි 10,000 නේ. 500ක තිබ්බොත් 5000. ඒ වගේ මේ දේවාලයකට මෙච්චරයි කියලා නිගමනය කරන්න බෑ.
මිනිස්සු දෙන්නේ විදිහ තමයි මේ දවස්වල නම් පොඩ්ඩක් දෙන්න ගැටි හොඳට වැහිකුණා ආයේ ගම්මුතුරු ගහලා ඒ නිසා අපි නැත්තම් දෙන්නකම් මොකද පිළිලා බැරි ඔබතුමා පොඩ්ඩක් දැනුවත් කරන්න හරියටම මේ ස්ථානය කොහොමද එන්නේ? මේක එන්න පුළුවන් නේ දැන් ලංකාවේ ඇතුළත අනිත් මුළු ලෝකේ ආව ලංකාවට එන්න බෑ නුවරට කවුරුත් එනවා නුවරට කවුරුත් එනවා බස් එක එනවා නම් මහනුවර තියෙනවා මාකට් එකට උඩින් ගාල්තැන්න කියලා බස් එකක් ගාල් කරලා තියෙනවා. ඒ ගාල්තැන්න බස් එකට නැගලා ගාල්තැන්නේ කාලිමෑණියන්ගේ කෝවිලකට බස්සන්න ගියොත් දේවාල ඉස්සරහ තමයි කෝවිල තියෙන්නේ. ඒ කියන්නේ මේ ගාල්තැන්න කියන බස් එකක් තියෙනවා. මේ බස් එකේ ගාල්තැන්නේ දේවාලය කිව්වම මෙහෙරි ගාල්තැන්න. ගාල්තැන්නේ කෝවිල රතන ගොඩක් දාන සාමි කිව්වනම් කවුරුත් දන්නවා ලෝකෙ ප්‍රසිද්ධයි. අනිත් එක තමයි වාහනේ ගෙනවා නම් ලංකාවේ ඕනම දිස්ත්‍රික්කයකින් මහනුවරට එන්න. මහනුවර ඇවිල්ලා ගවගවුමේ ඊළඟට මල්වතු මහ විහාරය. මල්වතු විහාරයේ පාස් කරලා ඉදිරියට එනකොට රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒ රවුන්ඩ් බෝඩ් එකෙන් දානවා දකුණු පැත්තට. ඒ රවුන්ඩ් බෝඩ් එකෙන් දකුණු පැත්තට දාලා හරියට කිලෝමීටරයක් ඉස්සරහට යනකොට අවු වෙනවා ගාල්තැන්න පාර. එතන පොඩි බුදු පිළිමයක් තියෙනවා ත්‍රිවිල් පොලිස් තියාගෙන ඉන්න ළමයි ටික. ඒක තමයි ගාල්තැන්න පාර. මෙහෙම එනකොට මේ දකුණු පැත්තට පාර තියෙන්නේ. ඒක තමයි ගාල්තැන්න පාර. හරියට ඔය ගවරවුමේ මල්ලත්ත පන්සල පහු කරන යනකොට රවුන්ඩ් බෝඩ් එකක් තියෙනවා. ඒ රවුන්ඩ් බෝඩ් එකෙන් හරියට කිලෝමීටරයක් යනකොට තමයි ඔය ගාල්තැන්න පාර හම්බෙන්නේ. එතකොට ඒ පාරේ දිගට දාපු එතන ඉඳලා ඔය හන්දියෙන් දාන්නවත් එක්කම හරියට මේ දේවාලෙට තියෙන කිලෝමීටර 7ක්. වරදින්නේ නැහැ. ඔය මං කියපු පාරේ. මම ප්‍රසිද්ධයි මං හිතන්නේ දැන් ලංකාවේ නේද? අපි ඔය YouTube වල මම ගහපුවම මේ දේවල් වුණ කෙනෙක් දන්නවා. මොකක්ද මේ නන්දි රාජපක්ෂ කියලා එකක් තියෙනවා. අර හෙළ රහස් කියලා එකක් තියෙනවා. ගාල්තැන්න බෝලේ කියලා ගහමු ඒත් ඒක. ඔව්. හොඳයි. සාමිතුමානේ හොවට කමන්නේ මේ තියමතිවරු එහෙම මෙතෙන් ඕ වෙනවා. නරේනායකගේ පුතේ මම දන්නවද කියලා තියෙනවා. ගොඩාක් යනවා මේ දවස්වල නම් අඩුයි. ඡන්දේ කියලා මොන දේ තමයි. ඒ අර සාමාන්‍ය ඉට වෙලා තියෙනවද? සමහරක් පිළිද අරගෙන සමහරක් ඉන්නේ බලාපොරොත්තු විශ්ත උනා. සමහර දේශපාලනඥයෝ ඇවිල්ලා වාරහාර වෙලා ඔප්පු කරේ නැත්නම් අදටත් ඉඳලා යාට අද උන්හිට දැක්කා. දැන් සමහරක් දේශපාලනඥයෝ කට්ටිය අලි දෙන්න කියලා මොකද බලයට ආවා. ආට පස්සේ අලිත් නැහැ අලි පිටක් කරන්නේ. අන්තිමේදී මේ මිනිස්සුන් අද උන්හිට දැන්. දැන් දෙයියෝ රවට්ටලා යාට තමයි. දෙයියෝ විතර නෙමෙයි නේද ජනතාව මේ රවට්ටනවා. අපි දිට්ඨදම වේදිනේ බොහෝ දේශපාලනවලට වැඩිලා තියෙන බේරෙනවා. අසන්නේ තවත් අසන්නේ ඒ ටික නැති කර මිනිහෙක් රෝවලට යන්න ඕන නැති හින්දා. ඒකාරිය අපරාධයක්. මොන් පුරාකාම මෙතන මුන්න මේ ගාලියෙන් බලලා බලාගෙන ඉන්නන්නේ. ඔය දරුවන්ට බව තාපේ. තාප වෙන. ඒක නම් නැති බැරි තියෙන මිනිහෙක් නම් ප්‍රයිවට් ඉන්නයි. අන්ද අතරන මිනිස්සු සමාජයෙන් ඒ මිනිස්සුන්ට බලන්න හැබැයි වතුර කියලා ඇල්ලදම නැගට ඉඳලා උච්චර පරිසම් අපි ඉගෙනගෙන වෙලේ මේ දිවිවේ රබර ගෝලයක් කරන් ගහුවොත් ඒක අනිවාර්යෙන් මටම එනවා. කිසි කෙනෙකුට වැඩි. අපි අම්මට තාත්තට බාර දෙනවා. ඒක තමයි මම දැන් හදේවා නරකේවා ඔය දැන් මටේ සල්ලි කියන්නේ අපේ බදු සල්ලිනේ. ඒවා හොරා ගන්න උන්ට කවදාවත් හරියන්නේ නැහැ. අතුරු මැරෙන්න මොහොතක් හරියදී මොකක් පරිසම් දෙනවා. ළමයිලා පිටින්ම බලපෑයි. එන්නෝන මිනිස්සු දෙකින්දා. ඔව්. ඒ දේශපාලනයේ නරක විදියටම රට විනාශ කරලා දාලා තියෙනවා. විනාශම කරලා තියෙනවා. රටේ දම්පංග සිංගප්පූරු මැලේසියා තායිවාන් හැමතැනම ගිහින් දිනවා. වෙන රටවල් වල නෝනා උදේ 7:00ට වැඩ පටන් ගන්නවා. 5 වෙනකන් වැඩ කරනවා. අපේ ලංකාවේ ඉන්නවා හොඳම වරදවා හිතන්න එපා හොඳ බූරු සෙට් එකක් ඉන්නවා. උන් උදේ වැඩට එන්නේ 8:00ට. 7:00ට ගෙදර යනවා. එතකොට කොහෙද රටක් දියුණු වෙන්නේ? රටේ වුණත් හරියට නීතියක් ක්‍රියාත්මක කරන්න ඕන උදේ 7:00ට වැඩ. කුලීකාරයාගේ පවා නීතියක් හදන්න ඕන. අදලා 7:00ට වැඩ කරපල්ලා අර මම හිටියා මැලේසියාවේ දින 8ක්. ඒක මම වදින්න බංජාරේ ගියා. ඔබතුමා කියන්නේ උදේ 7:00ට ඒ ගල්ලිය වැඩ පටන් ගන්නවා. 5 වෙනකම් වැඩ. සිංගප්පූරු විදිහේ ඒ ඉන්දියාවේ අවුරුදු 28ක්ම යනවා. 6:00 වෙනකොට ඉන්දියාවේ කුලීකාරයෝ වැඩ. අපේ ලංකාවේ මොකද කරන්නේ? 8ට වැඩ දෙනවා. ගෙදරින් වැඩ කරනකොට 8:00 වෙනවා. ඊළඟට ඇඳපොත් එක ගලවනකොට 9 වෙනවා. ආහාරයෙන් මේ නැන්ද ගැහුවා. ඒක වෙද්දි කිව්වේ. කවදාවත් ලංකාවට ගියා. ඔබතුමා වෙනසක් බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්. 8
රටේ මිනිස්සු රටේ පාලකයා තමයි මිනිස්සුන්ට සංඥාවක් දෙන්නන්නේ රට දියුණුවට නම් ඔබලා මේ අනිත් එක බලන්න අපේ මිනිස්සුන්ට කොච්චර නිකන් විදිහට පාඩම් දෙනවා අපේ ප්‍රතිසංවේදී. ඉන්දියාවේ හැම උත්පත් මිනිහෙකුට සම්මුතිය කියලා ඉන්දියාවේ දෙන උත්පත්. හැබැයි දුන්නත් අපි මාත්‍යෝ හැමදාම සතියේ ඉරිදට සෙනසුරාද මේගොල්ලෝ ආර්ථික වැඩ කරන්නේ. අපේ මිනිස්සුන්ට මොකද කරන්නේ ඕන තරම් සම්මුතිය කියලා කණ්ඩ දෙනවා. නිකම්ම වැඩ කල්ලි දෙනවා. අපමණ ට්‍රේනින් ගොත් ඒ මිනිස්සු රජයට රටට වැඩ. ආර්ථිකේ කොච්චර සල්ලි දීලා සේවය යොදව ගන්නවා. අර සමුද්‍රය දෙන මිනිස්සු අරන් ඉන්නේ ඒ වැඩේ කරගන්න මුදල් ඉතුරු වෙනවා. ඉතින් මේ මහවුන්ට මනසක් මොකේ මනස දෙන්නේ කාබදනේ. ඉතින් හරියට රටේ පාලනයක් ඉදලා ඔය මං කිව්ව විදිහට ඔත මහදෙනි ප්‍රස් එකේ එන්න ඕනේ. නීතියක් පනවන්න ඕන ඕන දරපලන මිනිහෙට උන දුදේ 7:00මාරට වැඩ පටන් ගන්නවා. 5 වෙනකන් මේ වැඩ පොලේ ඉන්න ඕන. වැඩ කරනකොට ෆෝන් පාවිච්චි කරන්න වෙන රටවල් වල බෑ. ඔතමල ඇමරිකාවේ කිසි විටක සේවයකට දුරකථන පාවිච්චි කරලා දෙන්න. ලංකාවේ නෙමෙයි මේකෙන් ඇන්නේ මේ බදාම ගහන්නේ ෆෝන් එක කනේ ගහනවා. ඉතින් ලංකාවේ දිනුනට වැඩි ඔන්න ඕක. ලංකාව කියන්නේ බොහොම වාසනාවන්ත රටක්. කම්පැටි වෙන්නේ නැහැ, ගිනි කඳු පුරන්නේ නැහැ. අමාත්‍යතුම සෞභාග්‍ය සීතල නැහැ. එහෙනම් නමුත් ඒකේ ඉන්න මිනිස්සු තමයි රට විනාශ කරලා කාබාදන කරන්නේ මේකේ ඉන්න මිනිස්සු. මම සිංගප්පූරුවේ හිටියා සතියක්. ටොපි කොලයක් දාන්න නෑ නෝනා පාරට. ටොපි කොලයක් වටනොත් එන්නේ පිටිපස්සේ යන කෙනා ඒක ඇහිඳලා දානවා ඩස්බින්. නමුත් අපේ මිනිස්සු මොකද කරන්නේ බස් එක යන තුග්ගල ගහන කියලා පාර දෙකක් විතර ඌ අපි වාහනේ යනකොට ඒක අපි දැක්කා. මහා වනජර කොටසක් මෙලා. තාම ඒ හින්දා තමයි සුදු මහත්තුරු මේ ශ්‍රී ලංකා දීපේ ආක්‍රමණය කරලා තියෙන කාලේ සුදු මහත්තයා සිංහලයට කිව්වා අංකම් සින්තින් නෝරුවා. අම් කිව්වේ වරෙන් කිව්වා. බූරුවා කිව්වේ සිංහලයට. ඒ වගේ බූරු සෙට් එකක් තමයි ලංකාවේ ඉන්නේ. ඒක නෙමෙයි මේක දිනු වෙන්නේ නැත්තේ. අංකම් බූරුවේ කම් වෙන වරෙන් කිව්වා. බූරුවා කිව්වේ කාටද? බූරුවා කිව්වේ සිංහලයට. ඔක අංකම් බූරු කියන්නේ තේරුම ඒක. ඉතින් මේකවත් අද ඉතිහාසයෙන් දන්න ඉස්කෝල ටීචර්ලා ඒක උගන්වන ළමයි. ඒක මහා පහත් වචනේ. ඊතරම් බූරු ටික මේ ලංකාවේ ඉන්නවා. කවදාක ලංකාවේ ඉන්නේ හැමදාම හිඟපන්ටයි වෙන්නේ. අයි මිනිස්සුන්නේ හරි පරිපාලනයක් නෑ, හරි කලමනාකරණයක් නෑ. මිනිස්සු දිරිගන්නන්නේ නෑ. හැම මිනිස්සෙක්ම ලංකාවේ ඉන්නම හිඟන්නු කරන්නේ දේශපාලනය. අයි උන්ගේ පැවැත්මට මුන් හිඟන්නු ටික තියාගන්න. කතිරේ ගහන්න සමුද්දි දෙනවා. මේ අපේ ගමේ තියෙන එකට සමුද්දි දෙනවා. එහෙම වෙන්න බෑනේ නේද? බෑනේ නෝනා. එයා මේ සමුද්දි මේ නියමකේ වැඩ එක වෛද්‍යර දේවා මේ එක ගොයි නියාමක. එයාට සමුද්දි කරනවා. ඉතින් නිකන් නෙමෙයි දැනුවත් ඉහළින් නේද? ඉතින් ඔය ඉහළමනේ මොකද දේශපාලනඥයන්ගේ පැවැත්මට තියන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ට. දැන් මහා බෙදාගෙන යනවා. දුප්පත්ට දෙන්න ඕන තමයි. ඉතින් ඕක නිකන් විද්‍යාව වැඩ. මං ඊට වඩා හාල්නවා දුප්පත්ට. ප්‍රතිද්‍යක් නැතුණාට. ඉතින් ලංකාව මීට වඩා දියුණු වෙනවා. නමුත් මම ඔය කිව්වේ ඉහළින් එන්න ඕන නියෝගයක් ඈම තැනටම නියෝගයක් ගහන්න ඕන මේක ගැසට් කරන්න. 7:00මාරට දරපලන එක 7:00මාරට වැඩ බලට එන්න. ඇවිල්ලා 7:00මාරට දැන් වැඩ කරන්න. ඊළඟට වැඩ කරනකොට ධර්ම ඔෆිස් වලට යනකොට තන්නේ කරුම් නිකන් ඉන්නේ. දේවාදායකයා ගියපම අරු වෙනකම් ඌ ඒ පැය පහක් විතර ඉඳගෙන ඉන්න බුදු අරු එළියට එනවා. උගේ ෆෝන් එකේ වැඩ. ඒ වෙනින් වැඩේ ෆෝන්. ඉතින් පිටරට ගණන් අපේ මාත්‍යෝ මේ පිළිගලවල තියයි කොහේ. ඒ තරම් රට නීතිය ගරුකන් පිටරට මම යනවා කියන්නේ. නීති ගරුක. ලංකාවේ එහෙම නීති ගරුක කියන්නේ. අල්ලත පගාවම සුදමක් තියෙනවා. එන දේශපාලක කරන්නේම රට කවදද කියලා. ඔව්. අයියට උන්නේ පැවැත්ම තියෙන්නේ. දුප්පත් මිනිස්සු දුප්පත් විතර තියාගෙන අන්න හරියට. ඒකෙන් දුප්පත් මිනිස්සු තියාගෙන උන්ගේ පැවැත්ම. ආල් තීනි දෙන්නකොත් අපේ මොඩේ වල දෙකල ඉතින් මංගු පස්සේ අපි ඉතින් කොච්චර කාලයක් පිටරට ජීවත් වුණත් අපේ මේ ඉපදුන හැමදේම අපි ඒලන්නවනේ. ඒක. මම පිටරට වලට යනවන් දන්නවනේ. මට මේ හිතාගන්න මේ ලංකාවේ ඉන්න පට්ට බූරු සෙට් එකක් ලංකාවේ හරක් ඉන්නේ කියලා මම හිතනවා. මම දැනගත් ඉතින් හරක් ටිකක් ඉන්නේ ලංකාවේ. බුද්ධිමත් උගත් මිනිස්සු ඉන්නේ නෝන 120ක්. අනිත් ඔක්කොම බූරු. ඔක්කොම බූරු. අවදාපත් උට්ටාන වීර්යෙන් දිනු වෙන්නේ නැහැ. අනුම්ම දෙනකම් නිකන් ඉඳලා කන්න බලන්න. ඔබතුමා දෙන මම මේ දේවාලේ කටයුතු කරා. අදත් මම මොබුලේ ගහන කුඹුරට වයින්නවා. කුඹුර කොට නම ගන්න. එහෙනම් මට කරුව නිකන්
එහෙම කරන්නේ නැහැ. උත්සාහයෙන් තමයි මම ලෙවලින් කෝ නුවරට ඉතර මම පයින් යනවා. අපි මහන්තෝ නාට්‍ය ගාම මම තරම නැතුව එළිකුට යනවා තියෙනවා. ඇයි නෑ අඳින්නේ. ඒ තරම් උත්සාහ කරනවා. සමහරවිට මට මල් පිස්සා කිව්වා. ගමේ මිනිස්සු හැමෝටම කීපෙද මල් පිස්සා කිව්වා. ඔල්මාන්ද කාණය කිව්වා. ඌවා කරලා කාටද හරියන්නේ කිව්වා. මම පොඩි කාලේ. මම එකක්වත් නෝන මම පිළිගත්තේ. මම කවදා හරි ජය ගන්නවා කියලා අදිෂ්ඨාන කරා. කවදා හරි ජය ගන්නවා කියලා අදිෂ්ඨාන කරලා ඒ ජයම ලබන්න ගත්තා. අදම මෙතෙන් ගත්තේ. ඉතින් බලන්න අර මිනිස්සු කියන දේ අහලා එළුවට ලැජ්ජා වෙනවා. නෝරට පයින් කියන්න බස් එකේ තල්ලේ නැහැ කියලා. ආන්න ධර්ම නැහැ කියලා එළුවට නානවා. අර ඔක්කොම අතහැරියා. අලසම අදත් එහෙනම් මොන එක තමයි. කිසි කෙනෙක් උදේ පිළිගන්නේ. මම කවදා හරි දින දාන ගන්න දාලා. ඉතින් අද කෑම ගත්තා. ඉතින් ඔබතුමාට බොහොම පින් අපිට මේ සාකච්ඡාව ලබා දුන්නා. නැවත ලංකාවට හොඳයි. එන්න. එනම් මම දීලිකා ආශිර්වාද කරනවා. මම දීලිකා ආශිර්වාද කරලා ආශිර්වාද කරනවා. එනම් දේව පුත්‍රයා.